අද වීඩියෝ එකෙන් මං හිතුවා මේ දවස්වල හැමෝම කතා වෙන මාතෘකාවක් ගැන ඕගොල්ලොන්ට විස්තර ටිකක් අරගෙන එන්න. ඒ තමයි ලංකාව ඔස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් ඇසස්මන්ට් කැටගරි එකේ ලෙවල් 1 කියන එකට සිලෙක්ට් වෙලා තියෙන එක. ඉතින් මේ වීඩියෝ එක ඔස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් වීසා එන්න හිතාගෙන ඉන්න ඕගොල්ලෝ හැමෝටම ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි. ඔස්ට්‍රේලියාවට ගොඩ දෙනෙක් එන විදිහක් තමා මේ ස්ටුඩන්ට් වීසා කියන්නේ. ඉතින් මේ ස්ටුඩන්ට් වීසා එක දෙන්න ඔස්ට්‍රේලියාව ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් එක රටවල් කැටගරීස් වලට කඩලා තියෙනවා. ඇත්තටම මෙතන කැටගරීස් 3ක් තියෙනවා ලෙවල් 1, 2, 3 කියලා. ඉතින් ලංකාව මීට කලින් හිටියේ මේ ලෙවල් 2 කියන කැටගරි එකේ. දැන් ලංකාව ලෙවල් 1 කැටගරි එකට ඇවිල්ලා තියෙනවා. මේක ඇත්තටම ලංකාවේ ඉඳන් ස්ටුඩන්ට් වීසා වලින් ඔස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්න හැමෝටම ගොඩක් වැදගත් වෙන ගොඩක් සතුටු නිවුස් එකක්. ඉතින් ඕගොල්ලොන්ට මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් Department of Home Affairs එකේ මෙන්න මේ වෙබ්සයිට් එකෙන් මම ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඔස්ට්‍රේලියාවල ස්ටුඩන්ට් ඇසස්මන්ට් ලෙවල් එහෙම නැත්නම් එවිඩන්ස් ලෙවල් කියන එකේ 1, 2, 3 කියලා කාණ්ඩ 3ක් තියෙනවා. ඉතින් මේක ගොඩක්ම හොඳ ලෙවල් එක තමා ලෙවල් 1 කියන එක. ඉතින් මොකක් හරි රටක් මේ ලෙවල් 1 කියන කැටගරියකට වැටෙනවා කියන්නේ ඩොකියුමන්ට්ස් වල තියෙන රික්වයර්මන්ට් එක ගොඩක් අඩු වෙනවා කියන එක වීසා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේදී. ඕගොල්ලෝ දන්නවනේ වීසා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේදී අපිට තියෙනවා ෆයිනෑන්ෂල් එවිඩන්ස් පෙන්වන්න, ඒ වගේම අපිට ඉංග්‍රීසි කොච්චර පුළුවන්ද කියන එක පෙන්වන්න. ඉතින් මොකක් හරි රටක් මේ ලෙවල් 1 කැටගරි එකට වැටුනහම ඇත්තටම ඇඩිෂනල් ෆයිනෑන්ෂල් එවිඩන්ස් පෙන්වන්න ඕන එක ගොඩාක් අඩු වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි වලත් ඒ වගේ ඇඩිෂනල් ඩොකියුමන්ට්ස්, ඇඩිෂනල් රික්වයර්මන්ට්ස් දෙන්න ඕන එක අඩු වෙනවා. ඒකයි මේකට කියන්නේ ලයිටර් ඩොකියුමන්ට් රික්වයර්මන්ට්ස් තමයි මේ ලෙවල් 1 කියන එකේදී ඕනේ වෙන්නේ. උදාහරණයක් විදිහට මීට කලින් ඒ කියන්නේ අපි කැටගරි 2 එකේ ඉන්නකොට ලංකාවේ ඉඳන් අපි ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනකොට අපිට සල්ලි පෙන්වන්න ඕන වෙනවනේ. එතකොට අපි හුඟක් වෙලාවට කරන්න ඕනේ උනේ බැංක් accountස් වල තියෙන සල්ලි තමයි පෙන්නුවේ. හැබැයි මේ විදිහට ලෙවල් 1 එකට අපි එනවා කියන්නේ සමහර වෙලාවට අපිට තියෙන මොනවා හරි ලංකාවේ ප්‍රොපර්ටිස් එහෙම තියෙනවා නම් ඒවැ වැලියු එක උනත් අපිට පෙන්වන්න පුළුවන් වෙන chance එකක් එන්න පුළුවන්. මීට ගොඩක් ඉස්සර තිබිලා තියෙනවා ලෙවල් 1 කැටගරි එකේ රටකින් කවුරු හරි ස්ටුඩන්ට් වීසා එකකට ඇප්ලයි කරනවා නම් ඒ කෙනා අපි හිතමුකෝ ඩිග්‍රී එක කරලා තියෙන ඉංග්‍රීසි මීඩියම් නම් ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකක් අවශ්‍ය නැහැ කියන එක. ඒ කියන්නේ IELTS මුකුත් කරලා පෙන්වන්න ඕනේ නැහැ කියන එක. ඉතින් සමහර විට මේ වගේ දේවල් උනත් ලෙවල් 1 කන්ට්‍රි එකකට අපි සිලෙක්ට් වුණාම ඒ දේවල් උනත් අපිට chance එකක් ලැබෙන්න පුළුවන්. ඉතින් මේ රික්වයර්මන්ට් එක ගොඩක් වෙලාවට බලපාන්නේ යුනිවර්සිටි එක මත. ඉතින් යුනිවර්සිටි එක තමා තීරණය කරන්නේ මේ ලෙවල් 1 කන්ට්‍රි එකකින් මේ ඩොකියුමන්ට්ස් ඕනේ නැහැ. එහෙම නැත්නම් මේ ෆර්දර් එවිඩන්ස් ඕනේ වෙන්නේ නැහැ කියන එක. හැබැයි අපි වීසා ඇප්ලිකේෂන් එක දැම්මහම ඒ වීසා එක ප්‍රොසෙස් කරනකොට ඉමිග්‍රේෂන් එකේ කේස් ඔෆිස් එක බලනකොට ඒ කේස් ඔෆිසට හිතුනෝතින් තවදුරටත් ෆර්දර් එවිඩන්ස් ඉල්ලන්න ඕනේ කියලා. එහෙම ඉල්ලන්න බෑ කියලා එකක් නැහැ. යාට ඕනනම් ඉල්ලන්න පුළුවන්. හැබැයි ලෙවල් 1 කන්ට්‍රි එකකින් ගොඩාක් දුරට මේ විදිහට ෆර්දර් එවිඩන්ස් ඉල්ලන chance එක හරිම අඩුයි. ඉතින් මේ විදිහට මොකක් හරි රටක් කැටගරි 1ද 2ද කියන එකට සිලෙක්ට් වෙන්නේ මීට කලින් ඒ රටින් ස්ටුඩන්ට් වීසා ආපු අයගේ වීසා අප්‍රූවල් රේට් එක, එතකොට වීසා කැන්සල් වෙච්ච රේට් එක, මේ දේවල් බලලා තමා රටක් කොයි කැටගරි එකකටද සිලෙක්ට් වෙන්නේ කියන එක තීරණය කරන්නේ. ඉතින් දැන් මම මේ පෙන්නන වෙබ්සයිට් එකේ ලින්ක් එකක් මම ඕගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මෙන්න මේ වෙබ්සයිට් එකෙන් ඕගොල්ලොන්ට පුළුවන් මෙතනින් ඕගොල්ලොන්ගේ පාස්පෝර්ට් එක තියෙන කන්ට්‍රි එක, ඒ කියන්නේ ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරලා ඒ වගේම ඕගොල්ලෝ මොකක් හරි යුනිවර්සිටි එකක් හිතාගෙන ඉන්නවා නම් ඒ යුනිවර්සිටි එක මෙතන නම, එතකොට ඒකේ කෝඩ් එක මෙතන දැම්මහම ඕගොල්ලොන්ට ඒ යුනිවර්සිටි එකේ අවශ්‍ය ඩොකියුමන්ට් රික්වයර්මන්ට්ස් මොනවද කියන එක ගැන බේසික් අයිඩියා එකක් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වෙබ්සයිට් එකත් ගොඩාක් වැදගත් වෙයි ඕගොල්ලොන්ට. මේකෙන් සර්ච් කරලා බලන්න ඕගොල්ලෝ හිතන යුනිවර්සිටිස් තියෙනවා නම් ඒ යුනිවර්සිටි එකක නම සර්ච් කරලා බලන්න. ඇත්තටම මේ යුනිවර්සිටිස් වලත් තියෙනවා අර ඉස්සෙල්ලම රටවල් වලට තියෙනවා කිව්වා වගේම කැටගරීස් 1, 2, 3 කියලා.
ඉතින් මේ කැටගරිය එක සිලෙක්ට් වෙන්නෙත් කලින් කියපු විදිහටම ඒ යුනිවර්සිටීස් වලින් වීස ප්‍රුවෙන රේට් එක වීස රිජෙක්් වෙන රේට් එක ඒ දේවල් බලලා. ඉතින් මේ විදිහට ගත්තහම දැන් ලංකාව තියෙන ලෙවල් 1 කියන කැටගරිය කියනෙ. ඉතින් අපි ලෙවල් 1 කැටගරිය එක ඉඳන් ලෙවල් 1 යුනිවර්සිටිය එකකට ඒ කියන රිස්ක් එක අඩුම රිජෙක්ට් වෙන්න තියෙන chance එක අඩුම යුනිවර්සිටිය එකකට ඇප්ලයි කරෝතින් ලොකු chance එකක් තියෙනවා අපේ වීසා එක approve වෙන්න. ඉතින් ඔන්න මම මුලදිම පොරොන්දුනානේ ස්ටුඩන්ට් වීසා එන්න හිතාගෙන ඉන්න අයට වීඩියෝ එක අන්තිමටම පොඩි ටිප් එකක් දෙන්නම් කියලා. ඉතින් ඒ ටිප් එක තමයි ඕගොල්ලෝ ලංකාවේ ඉඳන් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනකොට ටිකක් රීජනල් ඒරියා එකක තියෙන යුනිවර්සිටි එකක් හොයාගන්න try කරන්න. මොකද ඒකට හේතුව තමයි අපි ලංකාවේ ඉඳන් ස්ටුඩන්ට් වීසා දාලා ඕස්ට්‍රේලියාව වලට එන්නේ ඉගෙනගෙන ඉවර වෙලා ආයි ලංකාවට යන්න බලාගෙන නෙමෙයිනේ. කොහොම හරි මේ රටේ දිගටම ජීවත් වෙන්න PR එකක් ගන්න හිතාගෙනනේ. ඉතින් එතකොට ස්ටුඩන්ට් වීසා ආවට පස්සේ අපි කරන කෝස් එක හරියේ ඩිග්‍රී එක ඉවරුනහම අපිට හම්බ වෙනවා පෝස්ට් ස්ටුඩන්ට් වීසා එකක්. ඉතින් මේ පෝස්ට් ස්ටුඩන්ට් වීසා එක හුඟක් මෙට්‍රොපොලිටන් සිටීස් වල ඒ කියන්නේ මෙල්බර්න්, සිඩ්නි ඒ වගේ මෙට්‍රොපොලිටන් තැන්වල තියෙන යුනිවර්සිටීස් වල හම්බ වෙන පෝස්ට් ස්ටුඩන්ට් වීසා එක අවුරුදු 2කට තමයි හම්බ වෙන්නේ. හැබැයි රීජනල් ඒරියාස් වල තියෙන යුනිවර්සිටීස් වල මේ පෝස්ට් ස්ටුඩන්ට් වීසා එක අවුරුදු 4කට හම්බ වෙනවා. ඒ කියන්නේ අපි ඩිග්‍රී එක ඉවර වුණාට පස්සේ අපිට අවුරුදු 4ක කාලයක් තියෙනවා කොහෙන් හරි ජොබ් එකක් හොයාගන්න ඊට පස්සේ PR වලට ඇප්ලයි කරන්න. ඇත්තටම අවුරුදු 2ක් කියන්නේ හුඟක් පොඩි කාලයක්. ඒ කාලය ඇතුළත හරිම අමාරුයි ටක් ගාලා ජොබ් එකක් හොයාගෙන PR වලට ඇප්ලයි කරලා මේ රටේ දිගටම ඉන්න විදිහට හදාගන්න. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ දන්න අය ඉන්නවා වුණාට මෙල්බර්න් වල, සිඩ්නි වල පුළුවන් තරම් try කරන්න රීජනල් ඒරියා එකක තියෙන යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්න. ඒක අනාගතයේදී ගොඩක් වැදගත් වෙන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් ඒත් එක්කම ඕගොල්ලන්ට කියන්න ඕනේ මම මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් නෙමෙයි. මම මේ ජෙනරල් දන්න විස්තර ටිකක් තමයි ඕගොල්ලන්ට කිව්වේ. ඉතින් ලංකාවේ ඉන්නවා ගොඩාක් හොඳ මයිග්‍රේෂන් ඒජන්ට්ලා. ඉතින් ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා ඕගොල්ලෝ මේකේ වැඩිදුර විස්තර හොයාගන්න, විස්තර කියවලා බලන්න. ඕගොල්ලෝ හැමෝටම මං හිතනවා අද වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වීඩියෝ එකට like එකක් දාන්න. ආයි දවසක හම්බ වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.